बोला मॅडम පුළුවන්ද ජපන් පුළුවන්ද අනතව නමයි වන්නන්දිස්කා හද විදෝසෙරස්කෝ වනගයිසිවස් පුළුවන්ද අනේ ඵලයා මාම යන්න තුන්වෙනි විත්තිකරු කැඳව මං ඉපදුනේ ඈත දුප්පත් පිටිසර ගමක. මට මගෙම කියලා හිටියේ මගේ අම්මා විතරයි. විඳින්න ඕන සේරම දහදුක් විඳලා තමයි මගේ අම්මා මට ඉගැන්නුවේ. ඒ නිසා මාත් හොඳට ඉගෙනගෙන රජයේ විශ්වවිද්‍යාලයක උපාධිධාරිණියක් වුණා. ඒත් ඉගෙනීමට හරියන රස්සාවක් හොයාගන්න මට බැරි වුණා. එක දවසක් ඡන්ද රැස් වෙනකොට මේ ඇමතියාව අපේ ගමට. ඒ වෙලාවේ මම ගිහින් කතා කරා. ඒ මට වෙන කරන්න කිසිම දෙයක් තිබුණේ නැති නිසා. ඒ වෙලාවේ මම ආයුධම් පත්‍රයකුත් දුන්නා. ඊට ටික දවසකට පස්සේ මේ ඇමතිගේ ඔෆිස් එකෙන් මට කෝල් එකක් ආවා. මගේ සුදුසුකම් වලට ජොබ් එකක් තියෙනවා. ඒකට මාව තෝරගත්තා. ඒ නිසා නතර වෙන්න බලාගෙන කොළඹ එන්න කියලා. මම මේ කිව්ව විදියටම මගේ ඇඳුම් බෑග් එකත් අරගෙන එතනට ගියා. ඊට පස්සේ මේ ඇමතියා මට කිව්වා මෙයාගේම හෝටලයක් තියෙනවා. ඒකේ මැනේජර් පෝස්ට් එකක් දෙන්නම්. හොඳ පඩියකුත් දෙන්නම්. නතර වෙන්න සේරම ආරක්ෂිතව තියෙනවා කියලා එදා හවස මාව ඒ හෝටලෙට එක්කන් ගියා. මට ඉන්න කාමරයක් දුන්නා. මම කාමරයට ගිහින් අම්මට හැම දෙයක්ම කෝල් කරලා කිව්වා. අම්මා ගොඩාක් සතුටු වුණා. හැබැයි අපේ සතුට නැති වෙන්න ගියේ පොඩි වෙලාවක. රෑ 11ට විතර කෙනෙක් දොරට තට්ටු කළා. ඒ කවුද කියලා අහපුවාම එහා පැත්තෙන් උත්තර දුන්නේ මේ ඇමති. මගේ හිතට පුංචි දෙගිඩියාවක් ආවත් ඒ වෙලාවේ මට කරන්න වෙන කිසිම දෙයක් නැති නිසා මම දොර ඇරියා. එකපාරට මගේ මෝන් රෙදි කෑල්ලක් තියලා මාව සී නැති කළා. තාමත් මගේ අහිංසක අම්මා පාරක් ගානේ මාව